හායි වණක්කම් හැමෝටම සුබ දවසක්. අද එකතු වෙන්නේ සමාන පද පාඩම් මාලාවේ 9 වෙනි කොටසත් එක්ක. ඉතින් හැමදාමත් කියනවා වගේ ඔයා මේ වීඩියෝ එක අද බලනවා නම් channel එකට අලුත් එක්කෙනෙක් නම් channel එක subscribe කරලා notification button එක click කරලා තියාගන්න. Tamil ඉගෙන ගන්න කැමති අය ඉන්නා නම් ඔයාලට පුළුවන් මාව දිගටම follow කරගෙන යන්න. අපි බලමු අද දවසේ තියෙන සමාන පද මොනවාද කියලා. අදත් මම 10ක් තෝරගත්තා. අපි බලමු මොනවාද ඒවා කියලා. පළවෙනි එක එනිනුම්. එනිනුම්. එනිනුම් කියන්නේ නමුත්. නමුත්. ආනාල්. එනිනුම් ආනාල්. නමුත්. පන්පාඩ. පන්පාඩ කියන්නේ සංස්කෘතිය. පන්පාඩ. කලාසාරම් නාහරිහම්. කලාසාරම් නාහරිහම්. මේක ටිකක් සුලභ වෙන එකක්. හොඳයි. පන්පාඩ කලාසාරම් නාහරිහම්. සුලභ වෙනවා කියන්නේ පේපර්ස් වල මම දැකලා තියෙනවා. විතරම එනවා. පන්පාඩ කලාසාරම් නාහරිහම්. නිරම් කියන්නේ පාට. නිරම් පාට. වර්ණම්. වර්ණම් සමාන පදේ තමයි වර්ණම්. සොල්ලුංගල්. සොල්ලුංගල් කියන්න. කූරුංගල් සමාන පදේ තමයි කූරුංගල්. සොල්ලුංගල් කූරුංගල්. ඌර්. ඌර් කියන්නේ ගම. ඌර් ග්‍රාමම්. ග්‍රාමම්. ග්‍රාමය කියලා සිංහලෙන් කියන්නේ. එතකොට තමිල් වලින් කියන්නේ ග්‍රාමම්. ඌර් ග්‍රාමම්. ඊළඟ වචනේ විඩුකදෙයි. විඩුකදෙයි කියන්නේ තේරවිල්ල. විඩුකදෙයි. විනා. විඩුකදෙයි විනා. අනුභවම්. අනුභවම් අත්දැකීම. පට්ටරිව. අනුභවම් පට්ටරිව. අනුභවම් පට්ටරිව අත්දැකීම. ආණ්ඩ. ආණ්ඩ කියන්නේ වර්ෂය අවුරුද්ද. ආණ්ඩ. වරුඩම්. වරුඩම්. ආණ්ඩ වරුඩම්. විද්‍යාලயம். විද්‍යාලயம் කල්ලූරි පාඩசாலை පල්ලිக்கூடம். පාසල. පාසලට කියන සමාන පද මොනවාද? පාඩශාලය කියන එකනේ දැන් අපි හැමෝම දන්න එක. පාඩශාලය කියන්නේ පාසල ඉස්කෝලේ කියලා හැමෝම දන්නවා. ඒකට ඒකට කියන අනිත් නම් තමයි විද්‍යාලයම්. විද්‍යාලය කියලා අපි සිංහලෙන් කියන්නේ. එතකොට කල්ලූරි පල්ලිக்கூடம். ඊළඟ වචනේ අන්තිම එක අද කතා කරන අරිවුරෙයි. අරිවුරෙයි කියන්නේ උපදෙස. සමාන පදේ මදියුරෙයි. අරිවුරෙයි මදියුරෙයි. අරිවුරෙයි මදියුරෙයි. හරි එහෙනම් තවත් සමාන පද 10කින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකම් මේ වචන ටිකත් ඔයාලට පුරුදු කරගන්න. එහෙනම් ගිහින් එන්නම්.